YouTube channel එක පටන් ගන්න හොඳම දවස මොකක්ද කියලා බලමුද අපි. මම හිතන්නේ හැමෝම මේ දවස්වල මේ දවස් දෙක තුනක්ම නිමාඩු තියෙනවා අවුරුදු නිසා. මේ දවස් දෙක තුන තමයි හොඳම YouTube පටන් ගන්න මම හිතන්නේ. එහෙම කියලා ඉතින් YouTube channel එක මට දැන් channel එකක් හදන්න ඕන කියලා හදන්න එපා කවදාවත්. ඔය ඉස්සරම නිච් එකක් තෝරගන්න. නිච් එකක් යනවාට පුළුවන් මොකද්ද උයන්න පුළුවන් නම් උයන්න කැටගරි එකක් වගේ. ඔයාට පුළුවන් තව දෙයක් කාටද කියලා දෙන්න. ඔයා දන්න දෙයක් දන්න දෙයක් කෙනෙක්ට කියලා දෙන්න පුළුවන්. ඒ වගේ දේවල් කරන්න පුළුවන්. YouTube කියන්නේ ඉතින් ඒක එක දෙයකට සීමා වෙන්නේ නැහැ. ගොඩක් දේවල් වලට ඉතින් යොදා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මේ channel එක බලන්න smart doctor කියලා තියෙන්නේ. මේකේ channel subscribersලා ලක්ෂ 34ක් ඉන්නවා. කියන්නේ මිලියන 3.4ක්. මම වීඩියෝ දාලා තියෙන්නේ 436යි. මේ එකක්වත් හදලා තියෙන මූණ පෙන්නලා නෙමෙයි මේ වීඩියෝ 436ක් තියෙනවා. මූණ පෙන්නන්න නැතුව තමයි හදලා තියෙන්නේ. එයාට හැබැයි හොඳට මේ graphic animation එකම හදන්න පුළුවන් කෙනෙක්. ඒ වගේ දැන් ඔයාලටත් පුළුවන් දෙයක් ඇතිනේ මොකක් හරි සමහරට ඔයා travel කරන්න පුළුවන් ඇති. එක්කෝ යන්න පුළුවන් ඇති. ඒ වගේ දේවල් පුළුවන් නම් ඉතින් ඔයාලට channel එක පටන් ගන්න පුළුවන්. මම තව දෙයක් මේ channel එකේ පෙන්නන්නම්. මේ popular කියලා තියෙන එක දාපුවාම බලන්නකො. මේ පළවෙනියට වෙන්නේ කෝටි 16ක් බලපු වීඩියෝ එකක්. ෂෝට් වීඩියෝ එකක් මේ පොඩි තප්පර ගානක වීඩියෝ ගන්න. මේ වගේ වීඩියෝ එකක් හදලා ඉතින් කෝටි 16ක් views ගිහින් තියෙනවා. හිතා ගන්න විතර ඔයාලා මෙයාගේ ආදායම මුණ පෙන්නන්න නැතුව මේ වගේ ආදායමක් ගන්න. මේ channel එකත් බලන්නකො. මෙන්න මේ උයන channel එක බලන්නකො. මේකේ ඉන්නවා කෝටි 3.24ක් subscribersලා. වීඩියෝ දාලා තියෙන 1600යි. ඒතර මෙයාගේ ආදායමත් හොඳ ලොකු ආදායමක් තියෙන ඩොලර් නෙන්නේ. අපි බලමු ෂෝට් මෙයාගේ ෂෝට් වලට ගිහිල්ලා මෙතන මේ ලාස්ට් පෙන්නනම ලක්ෂ 4යි ගණන් ගිහින් තියෙනවා. මේ ලක්ෂ 29ක් ගිහිල්ලා තියෙනවා. අපි පොපියුලර් දාලා බලමු. මේ පොපියුලර් එකේ තියෙනවා කෝටි 44යි 29යි 23යි 19යි 18යි 18යි 16යි ඒ වගේ ඉන්නේ කෝටි ගණන් views යන්නේ මේවට. මේ වීඩියෝ ප්ලේ කරන්න බෑ. ඒතර මට copyright එකක් වදින ඉඳලා මේ තවත් උදාහරණයක්. මේක මේ animation වීඩියෝ හදලා තියෙන්නේ. මේක live දානවා. මේකෙත් ඉන්න subscribersලා කෝටි 1.49ක්. වීඩියෝ දාලා තියෙන්නේ 223යි. පොඩි වීඩියෝ ගානකින් ලොකු subscribersලා ගානක් අරන් තිනවා. මේකෙත් මේ ඔක්කොම මූණ පෙන්නන්නේ මේ මුකුත් නැතුව. වීඩියෝ මේ පොඩි තප්පර ගණන් මේ තප්පර 36යි තප්පර විනාඩියයි තප්පර 3යි විනාඩියයි තප්පර 41යි ඔය පොඩි පොඩි වීඩියෝ තියෙන්නේ. මේ ලොකු වීඩියෝ දාලා තිනවා. එයාගේ මේ channel ගොඩක් තියෙනවා. ඊට පස්සේ එයාගේ 1යි 2යි 3යි 4යි 5යි 6යි channel 6ක් තියෙනවා. මේකට අමතරව ඒතර හිතා ගන්නකො මෙයාගේ ආදායම කොහොමද කියලා. ඔයාලට කරන්න පුළුවන් තවත් මේ channel නිච් එකක් තමයි මේ දවස්වල trending යන category එකක් තමයි මේ පෝසුන් ගැන වීඩියෝ හදන එක වීඩියෝ AI වලින් හදන්නේ. බලන්නකො ඉතින් මේ වීඩියෝ මේකේ දාලා තියෙන 103යි. subscribersලා ලක්ෂ 12යි. මිලියන ගහන subscribersලා. මේකේ බලමු අපි පොපියුලර් දාලා කෝටි 4.7ක් බලලා තියෙන එක වීඩියෝ එකක්. ආයේ තියෙන 4.6ක්. ලොකු views ප්‍රමාණයක් යනවා. ඉතින් මේ දවස්වල trending යන topic එකක් මේක. ඔයාලත් මේක AI හරහා නේද ඉතින් try කරලා බලන්න. මේ පොඩි වෙලාවන්නේ තප්පර ගානක වීඩියෝ එකක් හදලා මේ ලොකු subscribers ප්‍රමාණයක් කරන් තියෙන්නේ. මම ඔයාලට ඉතින් මෙයාලගේ income එක පෙන්වන්න දෙන්නේ නැහැ. ඔයාලට මේක ඕන මේ නම copy කරලා අරන් ගිහලා social blade එකට දාලා බලන්න පුළුවන්. හැබැයි social blade එකේ පෙන්වන්නේ මේ හරියටම හරි ගන්න නෙමෙයි. average එකක් විදියට මධ්‍යස්ථ ගානක් තමයි පෙන්වන්නේ. ඒක අනිවාර්යයෙන්ම ඔයාලා මතක තියාගන්න. ගොඩක් channel වල මම දැක්කලා තියෙනවා මේ social blade වලට දාලා ඩොලර් 200 ඒකේ සාමාන්‍ය පෙන්වන්නේ 200 නම් අය තියෙනවා මධ්‍යස්ථ ගණන් ගන්න ඕනේ. ඒකේ පෙන්වනවා 1000 ගණනක. ඒ වුණාට 1000 ගණනම හම්බෙන්නේ නැති වෙලාවලුත් තියෙනවා. අපිට හැබැයි අනිවාර්යෙන් ඩොලර් 500න් එහා හම්බෙනවා යාලට.
ඔයාලත් මේ නිමාඩු දවස් ටිකේ ගෙදරටලා නිකන් ඉන්නවා ඇතිනේ සමහරට වැඩත් ඇති. ඒ දවස්වල පොඩි හරි වීඩියෝ එකක් හම්බුණා. මේක ගැන පොඩ්ඩක් හොයලා බලන්න. හොයලා බලලා වීඩියෝ ටිකක් කරන්න. මේ වගේම මේ ඔයා ජොබ් එකක් කරනවා නම් ඉතින් ඊට අවදමව පොඩි හරි ඉන්කම් එකක් ගන්න පුළුවන්. ඉතින් මේක හරියට කරගත්තොත් කවදාවත් YouTube කරන්න ජොබ් එකක් කරනවා නම් ජොබ් එකෙන් අයින් වෙලා ඉන්න එපා. YouTube channel එක සක්සස් වුණාට පස්සේ ජොබ් එකෙන් අයින් වෙන්න. නැතුව අයින් වෙන්න එපා. YouTube කියන්නේ ඉතින් මේක මේ ඩිජිටල් ප්ලැට්ෆෝම් එකනේ. කොයි වෙලේට හැක් වෙන්න පුළුවන්. ඔය වගේ ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒතකොට ඉතින් අපිට තිබ්බ ජොබ් එකක් නෑ. රිස්ක් එකක් තියෙනවා. ඒ වුණාට කමක් නෑ. ඉතින් මේ වැඩේ පටන්ගෙන හැදගෙන යන්න. ඔයාලත් එහෙම ලස්සන channel එකක් හදාගන්න. ඒ channel name එකක් හොයද්දී අනිවාර්යෙන් ඔයාට unique name එකක් හොයාගන්න. මොකද මේ YouTube එකේ තියෙන නමක් දැම්මට කමක් නෑ. ඒක පොඩ්ඩක් වෙනස් කරලා ඔයාට unique විදිහට ඔයාට ඉතින් කියන්නේ කාට වුණත් unique විදිහට නම හදාගන්න. නැත්නම් සමහරට ලොකු subscribersලා ප්‍රමාණයක් ඉන්න channel එකක් copy කරලා හැදුවොත් එහෙම ඒකේ වෙන්නේ ඔයාට එන views ප්‍රමාණය අඩු වෙන එක. මොකද ඔයාගේ channel එක search කරොත් එහෙම එන්නේ අර ලොකු subscribersලා ප්‍රමාණයක් පෙන්වන channel එක තමයි උඩට එන්නේ. එතකොට වැඩක් නැහැ. ඒ හින්දා අනිවාර්යෙන් unique name එකක් දාගන්න channel එකක් හදද්දී. channel එකක් හදන්න දන්නේ නැත්නම් ඒකත් කියන්න මම ඒ වුණත් දාන්නම්. දන්නේ නැති කට්ටියට ඕන තරම් YouTube එකේ තියෙනවා. ඉතින් channel හදන විදිහේ videos දාලා මගේම video බලන්න ඕන කියලා එකක් නැහැ. තව keyword එහෙම හොයන විදිහත් මම ඊළඟට ඔයාලට කියලා දෙන්නම්. මේ channel එක කරගෙන යද්දී ඔයාලා දැනට නමක් එහෙම හදාගෙන channel එක පටන් ගන්න. start කරන්න තමයි ඉතින් තියෙන්නේ. තව දෙයක් කියන්න channel එක පටන් ගත්ත ගමන් වීඩියෝ එකක් දාලා නතර වෙන්න එපා. ඒ හින්දා ඔයා කෙලින්ම ඔයා තෝරාගත්ත නිච් එකට වීඩියෝ අඩුම 10ක්වත් හදාගෙන ඉන්න channel එක හදන්න කලින්. ඊට පස්සේ channel එකට වීඩියෝ 10ම අප්ලෝඩ් කරන්න. අප්ලෝඩ් කරලා ඔයා තීරණය කරන්න දවස් කීයෙන් කීයද දාන්නේ. දවසට එකක් දානවද නැත්නම් දවස් දෙකකට සැරයක් වීඩියෝ එකක් දානවද කියලා හිතලා ඒක කරගෙන යන්න. අනිවාර්යෙන් channel එකේ වීඩියෝ 20ක් 30ක් දාන්න. අනිවාර්යෙන් කියන්නේ නතර කරන්න එපා. එක දිගට අනිවාර්යෙන් දාගෙන යන්න. එකක් දෙකක් දාලා නතර කරන්න එපා. views එන්නේ නැහැ නේ කියලා views 1යි 2යි මුලින් කොහමත් views සමහරට එන්නෙම නැති බිඳුවක් එන්නත් පුළුවන්. වීඩියෝ 10ක් විතර දාද්දී ඔයාලට views 200 300 400 එහෙම ටික ටික වැඩි වෙනවා අනිවාර්යෙන්ම. වීඩියෝ එක හදද්දී content එකට ගැලපෙන thumbnail එකකුත් හදන්න අනිවාර්යෙන්ම. long video කරනවා නම් short video නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ. short එකේ තියෙන හොඳම කොටස thumbnail එකට එන විදිහට upload කරන්න පුළුවන්. ඒ විදිහත් මම ඔයාලට කියලා දෙන්නම් short එකක් upload කරද්දී. දැනට එහෙනම් මම මේක නතර කරන්නම් වීඩියෝ එක. නැත්තම් තවත් දික් වෙනවා. ඔයාලට මේ හදිසියේ වීඩියෝ එකක් ගෙනාවේ හෙට අනිද්දා නිමාඩු හින්දා ඔයාලට channel එකක් start කරන්න කියන්න. අර මං කිව්ව කාරණා ටික අනිවාර්යෙන් ඔළුවට දාගන්න. start කරපු ගමන් කොහොමත් මිලියන ගාණක් යන්නේ නැහැ views නැති වෙන්නත් පුළුවන් පළවෙනි වීඩියෝ එකට දෙකට. ඒක මතක තියාගෙන වැඩේට බහින්න. එහෙනම් අදට වීඩියෝ එක මෙතනින් නතර කරන්න. ඔයාලට කැමති මේ නිච් එකකින් ඔයාලට කැමති නිච් එකකින් ඔයාලට කරන්න පුළුවන් නිච් එකකින් වැඩේ පටන් ගන්න. එහෙනම් සුබ දවසක්. එහෙනම් අදට වීඩියෝ එක මෙතනින් නතර කරන්න. channel එක subscribe කරන්න කියලා ඉල්ලනවා. like එකකුත් දාන්න වීඩියෝ එකට. එහෙනම් වීඩියෝ එක මෙතනින් නතර කරනවා. ඉස්සරහට තව වීඩියෝ ගොඩක් ගේනවා.